හරි මේ තියෙන්නේ 9 වසරේ ළමයිට අපි අපේ ආයතනයේ හදපු ප්‍රධාන මණ්ඩල වල සාකච්ඡා කරපු එක්සෑම් එක වාර අවසාන එක්සෑම් එක ඒක චොක්ලට් එක්සෑම් එක කියලා අපි නම් කරලා තියෙන්නේ 9 වසරේ ළමයිට මේ අවුරුද්දේ හදපු එක්සෑම් එක. මේකේ ෆයිනල් ඩිස්කෂන් එක මේ ආන්සර් එක මේ සාකච්ඡා කරන්නේ. ඔයාලා පේපර් එක කරනවා උදව් කරන්න සහ මේ ලයිව් ක්ලාස් එකකින් ඉන්නේ අපි ලයිව් ක්ලාස් එක. රයිට්. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ choose the correct collective noun to complete the sentence. You have 10 marks ලකුණු 10ක් තමයි. collective nouns කියන්නේ මොනවාද? සමූහවාචී පද ඉස්සලා කිව්වනේ. සමූහවාචී පද තමයි collective nouns කියන්නේ. එතකොට ඒවල answers මේකට උත්තර තියෙනවා. ඔයගොල්ලෝ ප්‍රශ්න එකින් එකට යනකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ කොහොමද මේ answers choose වෙන්නේ කියලා. Of birds flew over the school. Birds කියන්නේ කුරුල්ලෝ set එකක් තියෙන සමූහවාචී පදයක් වෙනවා නම් වෙන්න ඕන. කුරුල්ලෝ රාජ්‍යවකට පාවිච්චි කරන verb එක මොකක්ද මේ collective nouns එක මොකක්ද? bird of මොනවද? flock of birds නේ. flock of birds තමයි ඉන්නේ මේ flock කියලා තියෙනවා. flock of birds flew over the school. කොහොමද කරන්නේ? හොඳයි ඒක. second one of players celebrate after the match. celebrates මොකද සමරවලු match එකට පස්සේ ක්‍රීඩකයෝ මොන ක්‍රීඩකයෝද? ඒක පුළුවන් එදී. team of players මේකේ දෙවෙනි එක team of players කොහොමද හරියන්නේ? හොඳයි. third one of bees was buzzing in the tree. buzz කරන්නේ buzzing නේ buzzing in the tree ගහක මී වැස් සෙට් එකක් වදයක් පැනගෙන වදයක් මේ වදයක් කීවද? උත්තර කියන්නේ මොකක්ද bees වලට ගන්නේ? මොන bees? swarm of bees. swarm මේකේ මේක fourth under ගන්නේ තුන්වෙනි එක. fourth one ship sailed into the harbor. වරායනවලු නැව් තෙලක්. නැව් සෙට් එකක් කියන්නේ නැව් වලට මොකක්ද දාන්නේ කියලා කියනවා. fleet of ships නේ. fleet මේ නැව් පෙළකට කියන්නේ fleet of ships. ඔවා වාරේ පාරේට අවසාන තුන්වෙනි වාරේ පාරේට වාරේ ජාති ප්‍රශ්න වලට සමතර මතක තියාගන්න ඒවා පාඩම් කරගන්න අනිවාර්යයෙන්. හතරක් හරි. of cows graze on the field. තනකොළ කෑවලු හරක් සෙට් එකක් මේ වගේ එළදෙනු සෙට් එකක්. කොහොමද ගන්නේ මොකක්ද? of cows කියලා කියන්නේ herd of cows නේ. ඒ ඉන්නේ අපි පහේ herd මේක fifth one එක. ඊට පස්සේ ප්‍රතික හරි. හය stars twinkling this time. twinkle twinkle කරන්නේ දිවිසන අහස දිවිසන වල තරු මොකක් කියලා කියන්නේ තරු මොකක් කියන්නේ තරු ගොඩක් අහස දිවිසන මොකක් කියලා වලට තරු මාතියක් තරු පොකුරක් කියනවනේ ආගේ එක තමයි කියන්නේ මොකක් තරු වලට ගන්න මොනවයි ගන්නද තරු බාරේ ගන්නද galaxy of stars මේ galaxy of stars කියන්නේ හය galaxy හරි ඒවා මතක තියාගන්න වැඩේ කරන්න වෙයි නැත්නම් බැරි of fish swim together. මාළු රෑන පිහිනගෙන ගියා මාළු රෑන ඒ ඔයාලට වචනයක් ගන්න ඔයාලගෙන් ගන්න මේ school of fish කියලා කියනෝනේ ඒ මත්ස්‍ය පාසල ඒ මාළු රෑන කියන school of fish ඇයි හරිද school of fish. අට I saw puppies on the road. මම දැක්කලු බඩු පැටව සෙට් එකක්. බඩු පැටව සෙට් එක කියන්නේ litter of puppies. ඒ කියන්නේ එතකොට මෙයා අට වෙනි එක. litter of puppies. Last two of thieves enter into the room last night. ये रहा और सेट क्या और खाली आप कावल पे गए थे कौन देख ले सी gang of thieves now there. Last one में पूरा I order bar of chocolate. तो एक उधर एक बैठ दिया तो हाँ कब पे गड़ी नहीं एक्स्ट्रा साइड होती है ना कौन ढाई शाबाश उधर भाई ना අපි යම් question number 2 වලට අන්න වැඩි. දැන් තමයි වැඩි දී. හරි. ඔන්න බලන්න. rewrite the following active sentences in passive voice. කොහොමද passive voice උත්තරම පුළුවන් සෙට් එකක් නෙවෙයි passive voice උත්තර ඉගෙන ගන්න දින ස්කෝලේ ටීචර් කියනවා. ක්ලාස් එක කරන්නේ. කියන්න passive මේ තියෙන්නේ ලකුණු 10ක් හම්බ වෙනවා. කෙලිම passive වලට දාලා තියෙන්නේ මේ දින වාක්‍යය. The students answer all the questions. ළමයි උත්තර දුන්නොත් සියලුම ප්‍රශ්න වලට. මම කියන්නේ एक्टिव वॉइस वाक्य पैसिव वॉइस වල කරන්නේ යම ක්‍රියාපදයකට කියලා ප්‍රශ්න දෙකක් අහන්න ඕනේ. ඒකට ඔබ්ජෙක්ට් එකක් හම්බ වෙනවා. ඒ ඔබ්ජෙක්ට් එක තමයි මොනවද ගන්නෙ? ළමයි උත්තර දුන්නලු. කාට උත්තර දුන්නේ කියලා උත්තරේ කියනවද? නෑ. මොනාට උත්තර දුන්නේ? සියලුම
ප්‍රශ්න වලට. එයාව ගන්නවා ඉස්සරහට. මාත් එක්ක ලියා ගන්න. all the questions. හරියයි හරිය දාගන්න. වැරදි අයියෙන් හරියට දාගන්න. all the questions. මෙවන්න. මෙතන past tense එකේ verb එක තියෙන්නේ. එහෙනම් එතන passive voice එක මොකක්ද? වචන දෙකක් කියනවා. past tense passive. පාඩම මතකද? වචන දෙකයි. was flow එක. මෙතන ඉන්න මොකද්ද? all the questions for ඔක්කොම ප්‍රශ්න. ඒක was the verb. plural එක. verb. all the questions were ක්‍රියාවලිය වෙනස් වෙන්නේ past participle වලින් කාට දෙන්නේ? Answered how the way by the students. By the students. හරි. අසකන් මාන්නේ ඔයගොල්ලෝ තියෙන්නේ සම්පන්නයන් ස්ටෝර් මයි බයිසිකල්. කවුද මගේ බයිසිකල් ඉස්සලා? තමයි සරල වාක්‍යය. මොකක්ද කලින් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ? මගේ බයිසිකල් එකක් ගත්තා මගේ බයිසිකල් ඉස්සරහට මයි බයිසිකල්. has තිබ්බොත් has වල passive voice එක. has එකත් තමයි කියනවා. මොකක්? has been එකක්. has been. has තිබ්බොත් has been. have has තිබ්බොත් ඒ දෙන්නගේ been එක. stolen stolen ව තමයි been වෙන්නේ. steal stole stolen. කවුද වැඩේ කරේ කවුද දන්නේ by someone කියලා දෙනවා. අපි ආව දානවා. එයාව නැතත් කමක් නැහැ. by someone. දෙකයි. The gardener waters the plants every day. ඊවතු බලා ගන්න කෙනා මොරකාරයා පැලවලට හැමදාම වතුර දානවලු. මොනවාටද වතුර දාන්නේ? පැලේ ගන්නවා ඉස්සරහට. ගන්න පැලේ ඉස්සරහට. The plants. The plants. මේ ක්‍රියාපද අතීත කාලයේ තියෙන වර්තමාන කාලයේ තියෙන waters. වර්තමාන කාලේ. එහෙනම් is am are වලින් තුනක් එන්නේ. plants නම් මොකක්ද එන්නේ? is am are plants වල ගොඩක් ඒවා plants are වතුර දානවා කියන ක්‍රියාපදයේ water වලට past tense එකම ed එකක් ඉන්නේ waters. කවුද වැඩේ කරන්නේ? by the gardener every day කියලා අපිට දැම්මම කමක් නැහැ. gardener every day. gardener every day. ඊට පස්සේ අපි ඉන්නේ fourth one එකේ the committee will announce the results tomorrow. කමිටුව හෙට මොනවාද ප්‍රතිඵල නිවේදනය කරයි. මොකද්ද නිවේදනය කරන්නේ? results. result එක ගන්න ඉස්සරහට. the results. මේ වගේ පේපර් එකක් වාල් ගහගෙන අනිවාර්යයෙන් හොඳේ. will be both will වල passive voice එක. will be announce කියන ක්‍රියාපදේ past participle එකට ed දාන්න විතරයි කියන්නේ වැඩි ගලන්න දෙයක් නැහැ. announce the results will be announced by the committee tomorrow. last one again. They are building this bridge from last month. ගිය අවුරුද්ද ඉඳන් තාම මේ පාලම හදා යනවා. තාම හදනවා. මේ ඉසෑම් එකත් එක්ක බීන් එකක් ආවොත් එහෙම ඉසෑම් එකත් එක්ක ing එකක් ආවොත් මේක පැසිව් වොයිස් එක ඇරෙන්නේ ing එකක් එක්ක බීන් කියලා ing එකක් එක්ක. අර උඩ දෙක බීන් නෙවෙයි. මෙයා නෙවෙයි. වෙඩගේ මොන ගන්න. හරි බලමු. ඒගොල්ලෝ මොකක්ද හදන්නේ? පාලම. කොයි පාලමද? මේ පාලම. එහෙනම් මේ පාලම ඉස්සරහට ගමු. This bridge is am මා කියනවා. මේ දුන්නේ ආගේ. මෙයාට කවුරු ගන්නේ this bridge නම්? එකයි is being. මෙන්න මේ being නේ. is being build වල past participle එක කාට මතකද? build වල past participle එක. නේ. t එක පුරා දාන්න build නේ. ඔන්න build by them they අනිත් පැත්තට යනවා them වෙලා from last month කියලා අන්තිම වෙනවා ඒක ඉක්වර කමක් නැහැ from last month අපෝගාන පහෙන් පහම නැහැ පහෙන් හතරක් ඉන්නවනේ තුනක් දෙකයි එකයි කමක් නැහැ
ඔබට අදාළද? ගහන හැටි එහෙම දාලා දුන්නා. ඉතින් වෙනවා. බලන්න අප්ලාස් එකේ. ඊගාවෙත් කියන්නේ ප්‍රශ්නාංක 3 අන්න හරි. දැන් තමයි වැඩේ තියෙන්නේ. මතකද? මෙන්න මේවා. fill in the correct verb forms, complete the sentences, use type 1 or 2. මේ මොකක්ද මේ ඉන්නේ? මම ඉස්කෝලේ ටීචර් කෙනෙකුට if conditional කියලා. පාඩම් කරොත් විභාගේ පාස් වෙයි. මේ වැසි වැස්සොත් දඟ ගලයි. ඔයා කන්නේ නැත්තම් මං කන්නේත් නැහැ. හරිද? ඔයා ආවොත් මාත් වෙනවා. ඒක කිව්වනේ. ඒ වගේ වාක්‍ය තමයි මේ කියලා. පළවෙනි පැත්තේ if එකක් තියෙනවා, ඊළඟ පැත්තේ will දානවා. මතකද? present tense එකේ ඉපොත් මේ පළවෙනි පැත්තේ if, ඊළඟ පැත්තේ will. past tense එකේ ඉපොත් තියෙන පළවෙනි පැත්තේ past උත් එහා පැත්තේ will එක put වෙනවා. පොඩ්ඩක් මතකයිනේ. යම් ප්‍රශ්න. මේ අනිවාර්යෙන් වචන වාක්‍ය වෙනවා ආයෙත්. මේ වාක්‍යය මොකද? උදාහරණ ආරම්භයෙන් මම මෙතන ඔය විදිහට කරනවා. මොන පළවෙනි එක? if it rains tomorrow, හෙට වැස්සොත් මේ පැත්තේ තියෙන present tense එකේ අරකට අනිවාර්යෙන් will එකක්. මේ පැත්ත present tense නම් අර පැත්තේ ඉන්න future tense එකේ මේ පැත්තේ ඉන්නොත් will වලින්. ඒතකොට එන්නෝනේ උත්තරේ will stay. මතක තියාගන්න මේ කරන විදිය අනිවාර්යයෙන් වාට මේක උදව්වක් වෙනවා තමයි exam එකේදී. if I have more money එහෙනම් ඒක බලන්න මට කියන්නේ මල්ලක තව සල්ලි ටිකක් තිබ්බනම් මම මොකද කරන්නේ? bicycle එකක් ගන්න. මොකද උත්තරේ දෙන්නේ මේ රටාවමයි. කියද? I will buy. right. එහෙනම් අදාගෙන. දැන් පොඩි අවුලක් වෙනවා. මේ බලන්නකෝ. if I were you මම උඹ වුණා නම් මම මරනවා කියලා තියෙනවා. මම ඔයලා ඉන්න මම මරනවා. මේක past tense. මම ඔයා වෙලාද වෙන්නේ නැහැ නේ මම ඔයා වෙන්න බෑනේ. ඒ නිසා මේ පැත්තේ තියෙන past tense නෙමෙයි. ගෝය එකක් දාලා. බෝස් එකක් වෙන්න පුළුවන්ද? මෙහෙමදී පොත් මේ පැත්තේ will එක ඉන්නේ. මෙයාගේ past tense එක කාටද මොකද? will එක මොකක් වෙනවා? would කියපද? කොහොම will එක would කියනවද? I would kill है या ये मोए I would kill it माँ वो यार बड़ा माँ बाबा मरो मत वो यार इंटर बड़ा नहीं तो यार ऐसा हुआ तो इंटर नहीं ये ना आता है माँ की मानते हैं घर पे बाकी भाई if I had money ये के past tense ये ना हमें तब प्रेजेंट past tense क्या बारे में कौन करने वाला I will be या बात रही बात की बाकी में बाकी करने दी थोड़ा थोड़ा बाकी करना था मैं कमाई में तरह यार सलाह दी ना मैं को रहते थे नोट मोटा पे एक नहीं would pay बाइट तो क्या अंदर I would pay मांगा वाला नहीं बड़ा मम्मी ले क्यों रहेगा कल नहीं करा तो किधर है fifth one I मेरे मार वाला देखा if पे का नहीं है मिला मैं यहाँ तो if पे अक्तर मिलने का कूटे का कितने हैं अनिप पे अक्तर एक नोट मैं पहले तीन कोई भी नहीं have क्या ने present tense में वाके में आगे ना मैं पहले तीन नोट वाके करता मैं present का मैं आपको एक क्या नाम भाई will give I will give it to you if I have it. माला नहीं कि मेरा ना मत देना नहीं आप माला नहीं दिन में क्या करते हैं? फायर कौन सी तो फायर क्या नहीं you will grow fat वो यार माना तो इसे तो अरे मैं बैठ will दी ना मैं बैठ will दी ना बारह तो मैं पालनी बैठ तो will लेकर दी ना हाँ वो इसे पालनी बारह मैं बैठ will दी ना यहाँ पे तो वो दिया ना वाक्य अतीत काले तो वर्तमान काले मैं बार वर्तमान काले में ना मैं बैठे ना तो वर्तमान काले वो यार क्या होते हैं if you sorry you will grow fat वो माना तेलो या माना करो if you eat क्या हो ना खाने बाद तेलो उन्होंने बच्चा क्या मानते हैं हाँ what would you do if you वो यार मुकद्दर करने if you आई मामा उन्होंने वाला मुकद्दर करना वो यार मामा उन्होंने मुकद्दर करने के लिए किधर है ना क्या टीवी वीडियो करा टीवी क्लास एक तरह के ना क्या ये मे पैसे मिलने का मूड पे रहा ना मतलब हम लोग पेपर को मे पैसे मूड पे रहा ना क्रिया पदे है उन्हें हेड पे ला ये ना मतलब मूड पे रहा है मैं बी क्या नीस एम माने मैं आगे काउंट करने पास्ट टेंस है यू भी करते क्या पास्ट टेंस है इस एम हमारे पास्ट टेंस पोस्ट करनी यू भी करते क्या यू वर्ब if you like ये after अपने नामे है नामे sorry after नामे कहा है वाक्य तुम्हारे if I had money और टमाला का साले तिब्बड़ा past tense अरे कहते मांगे ये करना पानी रहने
will එන්න බෑනේ. I would buy. I would buy that. 9. She cooked dinner if you would go to the farm. So it's fair. ඔයා පොළට ගිහිල්ලා තිබ්බනම් ගියා උයයි. මේ පැත්ත පාස් will වල past tense එක නෙවෙයි තියෙන්නේ. එහෙනම් මෙයාගේ past එක. cook වල past tense එක දන්නවනේ. cooked. cook. If you would go to the there, she would cook. 9 10 නම් මේක last one එක. If we to the museum, we will see ruins. අපි කවුරුහරි බලන්න ගියොත් එහෙම මේ ruins කියන නටම දකිමු. කොහොමද? ජොයින් කොහොමද ඉඳලා? මේ if you go to එකක් නෑනේ. කමක් නෑ. if you go to කියලා දාගන්න නැත්නම් tense එක අවුල් වෙනවා. go to the museum, we will see ruins. අපි දකිමු. hari kawan lain apa dia? Dia. Angka baik. Nih. Tidak. Tapi yang prasna hතරට. ඔන්න වැඩි. බලන්න recorded speech කියලා කියන්නේ මොකක්ද ගෑනමයි. ඒක සමාන කරගෙන පාඩම. මේ ගෑනවලට ලඟ තියෙන recorded speech නේ. උන්ට පුළුවන් මේ මෙච්චර දෙයක් මෙච්චර කරලා කියන්නේ උන්ට හම්බෙන්නේ මෙච්චර දෙයක් නෙවෙයි උන් මේ එළියට දෙන්නේ මෙච්චර එකක් එහෙම නෑ ඒක කරේ ඔයාලා එහෙම නෑ ඒක තමයි කියනවා නැගෙන්නේ නෑ හරි change the following direct speech into recorded speech 10 marks ලකුණු 10ක් හම්බ වෙනවා මේක අනිවාර්යයෙන් වාරි එන්නම තමයි මෙතන හැම ප්‍රශ්නයක්ම තියෙනවා හැම sentence එකෙම තියෙනවා කමාන්ඩ් එකක් තියෙනවා ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න වාක්‍ය දෙකයි ප්‍රකාශනයකුත් තියෙනවා හරි එතකොට මේ teacher කියනවා finish homework by Friday සිකුරාදා වෙනදී ගෙදරට කරගෙන ඕන කියලා මේක teacher විධානයක් දෙන්නේ ප්‍රශ්නයක් දාන්නවා වගේ ප්‍රකාශනයක් දෙන්නේ සිකුරාදා වෙනදී ගෙදරට කරන්න ඕනේ ඒක මොකක්ද විධානයක් කරන්න නැත්නම් කනකලක් වෙනවා කොහොමද විධානයක් රිපෝට් කරන්නේ මේවා teacher say to finish ලේසිම ලේසි විධානයක් රිපෝට් කරනවා වාක්‍ය දෙක වලට උදාහරණ විතරයි දෙන්නේ finish homework by Friday. Oda first one එක. මේක උද මංගලද? මංගල කියන I will meet the chairman මං කියලා අංගරාජ chairman මොනවා ඔයගොල්ලෝ මේ. ඒක මොකද්ද ප්‍රශ්නයක්ද ප්‍රකාශනයක්ද විධානයක්ද මොකද්ද? ඉතින් මම යනවා ලොක් වෙන්න. ඒක සාමාන්‍ය ප්‍රකාශනයක්. ඊළඟ ප්‍රකාශනයක් රිපෝට් කරන්නේ කොහොමද? මේ මංගල said that මංගලයක් කිව්වා. said that වලින් පටන් ගන්නේ මේ I කියන්නේ මමද මංගලයද? මංගලයද? මංගලද එතකොට T නේ මංගල. T will එකේ recorded speech වෙද්දි මතක දැන් කලින් තිබ්බ සීන් එක ඔය if එකේ will එක මොකද උනේ? would උනානේ. මෙයාගෙත් ඒකයි. he would. එතන එහාට will එක would උනාට පස්සේ ක්‍රියාපදයක මොකුත් වෙන්නේ නැහැ. meet the chairman. he would meet the chairman. Sam මහාන ප්‍රශ්නයක් do you have a pen පෑනක් තියනවද ඕක පුළුවන් නම් මොකද රියල් සත්‍යයක් ඔයගේ ප්‍රශ්නයක් රිපෝට් කරන්න පුළුවන් කියන හොඳයි හේතුව do does වලින් අහන yes no question එකක් රිපෝට් ස්පීච් වල ගොඩක් අය පටලවා ගන්න එකක් හරි ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් අපිට කවුරුත් පෑනක් තියනවා කියලා කියනවද අහනවද අපි පෑනක් තියනවා කියලා කියනවා අහනවා එහෙනම් මේ සේඩ් වෙනකොට සෑම් මොකක් වෙනවා ask වෙනවා සෑම් ask මේ කියලා ගන්න පුළුවන් කාගෙන් දන්නේ මම නිකන් මෙතෙන් නවත්ත ගන්නවා මේ do does වගේ yes no question දෙකක් report කරලා වාක්‍ය දෙක මැද that වගේ පදයක් දාන්න ඒ වෙනකොට වචන දෙකක් දානවා එකක් if අනික whether කොයිද lazy if lazy නේ if මේ do කියන ප්‍රශ්න report කරලා ගන්නේ නෑ ඒක ඉතින් වයි කරලා දානවා කියලා you කියන්නේ දැන් ඔයාගෙන් මොනවද සෑම් නෑනක් කියලා එතකොට you එක කවු වෙනවා අන්න හරි මම වෙනවනේ I මෙතන කවු හරි pronoun එකක් තිබ්බොත් he හරි she හරි වෙන්න පුළුවන් හරි ඒ වෙන්න පුළුවන් ඊට පස්සේ if I have එකේ past tense එකේ මොකක්ද වෙනවද have එකේ had වෙන්න ඕනේ if I had the pen හරි තමයි මංගල යන්නේ මංගල
පස්සේ ළමේ ජෝන්. What is your name? ජෝන් අහනවා ඔයාගේ නම මොකක්ද කියලා. ජෝන් සීනා. මේක report කරන්න කොහොමද බලන්න? මම සිංහලෙන් අහන්නේ ඔයා තව යාළුවෙක්ගෙන් ඉතින් අහලා බලන්නකො. ඔයාගේ නම මොකක්ද? ඔයාගේ කරේට කියලා කියන්නේ කොහොමද? මේ මචං සර් දැරුවා සර් දැරුවා. කාගේ නම මොකක්ද කියලා? මගේ නම මොකක්ද කියලා එයාගේ නම. මේ එහෙනම් එනකොට ජෝන් එකක් ප්‍රශ්නයක් ජෝන් ආස් ජෝන් ආස් what තිබ්බොත් එහෙම උදේ whatම තමයි ගන්න ඈ what හොඳට අහන්න මේ is කියන එක නම් මෙතන වෝස් කරොත් ආයෙ ප්‍රශ්නයක් හැදෙනවා එහෙම වෙන්න බෑ ඒක නිසා මේ your name කියන එක අපි එහෙට ගන්නවා දැන් එයාගේ නම නෙමෙයි my name වගේ මේ පැත්තට හැදෙනවා my name දැන් මේ is එක අපිට මෙහෙට කියන්න පුළුවන් is එක අරගෙන යන්නේ වෝස් එකක් වෙලා what my name was ඔන්න නම වෙන්නේ සෝයි නතරේ ප්‍රශ්නේ අන්තිම එක ගනිදු කියනවා I am writing a letter now මම දැන් ලියුමක් ලියලා ඉන්නේ හරි කොහොමද යන්නේ ගනිදුගේ සීන් එක ගනිදු saying that ඒක ප්‍රකාශනයන්නේ ගනිදු saying that I කියන්නේ he නේ he am එකක් past tense එකක් he එකේ is එකක් ඒකේ past tense එක he was ing දීපොත් වෙනස් වෙන්නේ writing එක තමයි මොකක්ද ලියන්නේ letter එකක් හැබැයි මෙන්න මේ now කියන එකේ past tense එක now කියන්නේ දැන් කියලා මෙතන යන්නේ දැන් නෙවෙයි then Ganu said that he was writing the letter then මම ලියුවා කියලා හරි පේපරේ භාගයක් ඉවරට තව එක ප්‍රශ්නයක් තියෙනවනේ පස්සේ ප්‍රශ්න පේපර් ප්‍රශ්නයක් තියෙනවනේ 12ක් තියෙනවා අන්තිම ප්‍රශ්නේ ඒ කීයද මම කියපු දේ කලකම කතන්දරේ කියදුනේ ඒ ගෙදර කියලා ලියන්න වාරි වාරි ඔගෙනවා ඉතින් අයවල ලේසි ප්‍රශ්නයක් කරන ආස ප්‍රශ්නයක් ගන්න උනත් අරද complete the sentences with the suitable relative pronoun එක කියන්නේ වාක්‍ය දෙකක් මැදලා සම්බන්ධ කරන වචනනේ විවාදෝ ඌ කියන්නේ කවුද හා ඌ කියන්නේ කවුද කියන්නේ පුද්ගලයෙක් විස්තර කරනවා නේ මෙයා කියන්නේ තැනක් කොහෙද විස්තර කරන්නේ කොහෙද කියලා නෑ ස්ථානයක් විස්තර කරනවා which කියන්නේ කොයිකද මන්නට ඇතිවියක් සහ සතෙක් විස්තර කරන්න which ගන්නවා පේපරේ ලියාගන්න when කියන්නේ time duration එක කාල සීමාවක් නැත්නම් දිනයක් ගන්න ගන්නවා whose කියන්නේ අයිතියක් කාගේද කියලා අයිතිය ප්‍රකාශ කරනවා whose ගන්න හරි මට උත්තර දෙන්න ඒක සාමාන්‍ය දෙයක් වගේ ප්‍රශ්නයක් the bike උත්තරේ බලගන්න bike එක මොකද දෙන්නේ I bought last month can't be fixed one day ගියා වාද ගත්ත bike එක හදන්න බැහැ bike එක හදිනවද මෙයා ගන්න පුළුවන්ද විශ්ත ගන්න පුළුවන්ද ගන්න පුළුවන් bike එක මනේ විශ්ත තමයි the neighbor කියන්නේ අපේ ලෝකේ මාමා අසල් ගැසියා works for my dad he is very noisy at night dad හෙට තත්ත්වය අපේ තාත්තට වැඩ කරන මිනිස්සයා පණ දිනේ මොකක්ද දාන්නේ who that's the woman ආනර තමයි අර කියපු දේ කියලා son lives in candy පුතා ජීවිතේ නුවර එතකොට පුතා ජීවිතේ නුවර කිව්වම මේ ගියර වෙනානේ මොකක්ද ප්‍රකාශ කරන්නේ යාගේ පුතා මොකක්ද අයිතිය ප්‍රකාශ කරන්නේ යාගේ පුතා ජීවිතේ මේ candy නම් එන්නේ whose වරද්ද ගන්නවා මේ වල විභාගයට යනවා. අතුරු පහ කෙලි පිටිප ගන්න පුළුවන් එකක්. පහක් නෙවෙයි 10ක් තියෙනවා නේ. නෑ. වාක්‍ය 10ක් තියෙනවා නේ. ඒ වෙලාව. The art gallery. චිත්‍ර රචනාගාරය. You can admire early works of when Rowan is the city center. චිත්‍ර රචනාගාරය වල බලන්න පුළුවන් early works ඒ කාලේ art gallery place එකක්. කවුද ගානේ place එකක් නේ. එහෙනම් where fifth one flowers කියන උතරේ she gave me have bright colors ඒ අපරණ දීපු මල් හරියට ඔස්සන මල් which මොකක්ද මල් අය I know the village මම දන්නවා ගමක් කියනවා there yes I know the village where the film was shot film එක තිරගත කරමු මේ චිත්‍රපටයේ රඟලා ගම මම දන්නවා What does it do with me? I will never forget the day. මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට යාව හම්බ වෙච්ච දවස. ඒකට කාල සීමාව ගැන කියන්නේ when. ඒව ලේසි. මෙටි දඟලන දෙයක් නැහැ නේ. කාණියක්. First job was as teacher.
තානියගේ පළවෙනි රැකියාව ගුරුවරියක් වෙන්න. මොකක් වෙන්නද? whose first job නේ? තානියා ඇගේ පළවෙනි රැකියාව. අයිතියනේ රැකියාව යාගේ. who job කියන්නේ whose. I have a friend. මට යාළුවෙක් ඉන්නවා. fail all subject last term. ගිය වාරේ දේරම subject fail. යාළුවා ඉන්නේ. මේ මෙයාව ඉස්සර ගන්න නේද? who ඒ මොකක් අයිඩියා කමෙන්ට් එකේ. මේ මිනිස්සේ. අන්තිමට we still remember the time. අපිට තාමත් මතකයි වෙලාව. they came here. ඒගොල්ලෝ මෙහි ආපු වෙලාව. තාම මතකයි. වෙලාවක් නම් when. අයරට කඩන්න කියනවා. මෙහෙම ප්‍රශ්නයක් આવුවොත් ගොඩ දාන්න පුළුවන් මේ පොඩ්ඩක් කරේ. හා? මට කරගෙන මේ පිළවෙයි. who කියන එක දාන්න ගන්නද? ඔව් බලන්න දින මොනසෙද? which දාන්නේ? පාන නැති දෙයකට සහ සතෙක්ට. හරි? සත කරන්න නැති කියලා අහන්න එපා. පාන නැති දෙයකට දානවා සතෙක්ට දානවා. මෙයා දාන්නේ කොහෙද? ස්ථානයක් විස්තර කරන්න. ඔව්. මෙයා ආයෙත් සෝදීපේ when දාන්නේ? කාල සීමාවක් ගැන අහන්නේ. who දාන්නේ මොකටද? කාගේ හරි අයිඩියා ප්‍රකාශ. ඒක මත තියාගෙන යන්න වාරේ යද්දී. Question number 6 preposition. Phrase තුනක් කරලා තියෙන්නේ. above කියන්නේ above. hearing වගේ දවසක්. on කියන්නේ උඩ තමයි. beside. through. දැන් මේ පන්තියේ කොහොමද through යන්නේ නැති. under කියන්නේ යට. බලන්න ලස්සන කතාවක් තියෙන්නේ. ආගෙද කතාවක් තියෙන්නේ. one day Tom left his sandwich. දවසක් sandwich එක කපයිනු Tom sandwich එක දාලා the kitchen table and went to answer a phone call. call එකක් ආවොත් sandwich එක වැඩි ඔක කියලා ගියා. කොහෙද කියලා නැද්ද? kitchen table එක උඩට කියලා යන්නේ සාමාන්‍යයෙන් කියනවා. ඊට පස්සේ ආගෙන කතාව to answer a phone call when he came back. එයා එනකොට sandwich was cold. sandwich උසා බලන්න. he looked the table එක කොහෙද වරන්නේ? උඩ නැත්තම් කොහෙද වරන්නේ නැතුව? යට වරන්නේ ඉන්නේ under the table. only the cat was there licking its lips. ඇතුළේ බලමු මොකෙක් ඉන්නවද? පූසා ලික් කියන්නේ කරකට ලෙවනවා. ඒක කරගෙන ඉන්නවද? දැන් අදින්න පූසා. වැඩක් නැහැ. he looked the window. යන්නේ පොඩ්ඩක් බැලුවලු. the door outside බල්ලා පේනවලු wagging its tail. නැට්ට වරවන ඉන්නවා. එහෙනම් ජනේලෙකින් බලමු නැට්ට වරවන දෙනවා ජනේල කොයින් බලන්නේ නැද්ද? ජනේල නැති. එහෙනම් එන්නේ through කියලා. මේවා ලේසි. through the window, the door outside wagging its tail. he looked the fridge. මේ බලන්න fridge එක බැලුවා. fridge එක කොහෙද බලන්නේ? දැන් අපි දාලා දිනවා on දැම්මා, through දැම්මා, under මේ දෙක විතර කියන්නේ. fridge එක උඩද බලන්නේ නැත්තේ? හා? beside පැත්තකින් මෙලො පිටින් පොඩක් අරලා බලනවා. බලමු මොකක්ද තිබ්බේ කියලා. nothing but few crumbs. පොඩි පාන් කෑලි වලට තමයි මොකද තිබ්බේ නැහැ. ආපේ පාන් චුටු පාකුඩු වගේ දේවල්. finally he looked the cupboard. අන්තිමේදී බලන cupboard එක දිහා. and there it was. තිබ්බලේ cupboard එක above උඩ තමයි තියෙන්නේ. බලන්න වෙලා තියෙන්නේ මොකද්ද කියලා. his pet parrot was sitting there holding the sandwich and saying "උගේ කවුද මේ දුරතලා parrot තියාගෙනලු sandwich එක කිව්වලු next time make two ඊළඟ පාර දාන්න තමයි ඊළඟ පාර ඒක කරලා මට sandwich එක උසාවිය අර තමයි කොහොමද දැන් back just ඔතයි බුද්ධිමතු වීමෙන් පිටවස්සේ හරියට ඔන්න නෑ කියන්නේ මතකද මේක මතකද කොයිද බලන්න මේ පාරවනේ මේ රෝඩිස් බලන්නේ නේ මතකනේ The English Literary Association of your school has organized an English drama festival. ඔයාලගේ ඉංග්‍රීසි පත්‍රය කට්ටිය organize කරනවා ඉංග්‍රීසි festival එකක් වුණා. Write a notice to be put up on the school notice board inviting all grade 9 and 11 students. mention date time venue ඉතින් වෙලාව ස්ථානය දාන්න ඕන ඒක නෑ notice එක ලියන්න තියෙන්නේ ආරාධනා කරලා drama festival එක කරන්න යන්නේ notice එක ඉතල වෙන උටින් මොකක්ද යන්නේ උටින්ම notice එක ලියමු බෑනේ ඉතින් වෙන්නේ notice එක ලියමු කවුද වැඩේ කරන්නේ
association increase ආයේ සංගමයයි පිටවස්කෝ කිපල් වල දෙකේ පටන් ගන්න හරි ලියන්න ඕන කොහොමද ඒක the English Literary Association of your school එනකොට our school දාන්න පුළුවන් නැත්නම් school නම දාන්න පුළුවන් කුමාරදාස නැත්නම් මල්ලන්තවල දිලව ජනකල් කොලෙජ් එක්ස්ප්ලেইন කරලා ගන්න පුළුවන් කැමරා එකක් ඔෆ් more කියලා තියෙනවා බ්ලැන්ක් එක ඔයාලා දාන්න ස්කෝර් එක has organized මොකද an English drama festival ඔතෙන් තවත් ගන්න පොඩ්ඩකට ඊට පස්සේ මේන්ෂන් කරන්න මෙන්න මේ දේවල් මොනවාද දිනේ වෙලාව ස්ථානේ දාන්න අර පොඩි දෙයක් තියෙන්නේ දිනේ වෙලාව ස්ථානේ දැම්ම 9 10 11 වට එන්න කිව්වා සරලම දෙයක් දිනේ වෙලාව ස්ථානේ දාන්න ඕන වාක්‍ය මොකද ඒක පැවැත්වෙන්නේ මොකක් මොන බීල් කියලා මොකද වෙලාවට තමයි මට it will be held කියලා මතක නැහැ තමයි it will be held දවසක් කලින් මොකක්ද දාන්නේ දුම් on the දවසක් කියන්නේ අද කියලානේ මම නිකන් දානවා 50th November නිකන් මේ දාන්නේ උදේ තාම වෙලාව at 8:30 am කොහෙද තියෙන්නේ මේක drama festival එකේ කොහෙද තියෙන්නේ main hall එකේ in the school main hall the school main hall වැඩේ හරි දිනේ වෙලාව ස්ථානේ දැම්මා එකම එකයි තියෙන උගට ආරාධනා කරනවා 9 10 11 ළමයි ඔක්කොම එන්න කියලා සියලුම 9 10 11 ළමයි එන්න කියලා කොහොමද කියන්නේ all the තුට්ටක් පොළවේ දිනවනේ all the grade 9 10 11 students are invited to participate වගේ තව ගන්නත් පුළුවන් මෙතනින් ලියලා ඇති ඕනනම් යටින් ඔයා කවුද මේ සංගමේ සෙක්‍රටරි කියලා ලියවම ඇති ඕනනම් අස්සන දා ගන්න ඒ තමයි ඔයාගේ නොටිස් එක ලකුණු 5යි බලමු අර යන්න තා ප්‍රශ්න තුනයි ඉක්මන් කරමු වෙලාව හරි ඔව් පයලා උඩ යනවා write a short paragraph about value of water වතුරේ දින වටිනාකම තමයි මම paragraph එක ලියුවද මේකට කියනවා තමයි මම ගන්න දිනවා පොඩි පැරග්‍රාෆ් එකක් මම දෙනවා මාත් එක්ක ලියමු හරි value of water කියන්නේ ජලයේ වටිනාකම වැදගත්කම පොඩ වාටස් සුපිරි රචනාවක් සුපිරි නේ සෝයි මාත් එක්ක ලියා ගන්න කිත්ති වෙන්නේ මේක පන්තියේ කරා මතකයි ඔයාලට water is the life blood of the earth කියලා කරේ නෑ මේකේ මේක භාගය අවලියන්ද we can't live without water මේ වගේ දේවල් මම දෙනවා ලියා ගන්න තමයි කොල්ලයන්ද not only
humans but also animals need water. Water to drink. මිනිසුන් විතරක් නෙවෙයි සතුන්ට වතුර වලට බොන්න. We use water for our day-to-day purpose. එදිනදා වැඩ කටයුතු වලට වතුර පාවිච්චි කර ගන්නවා. We can produce අපිට පුළුවන් නිෂ්පාදනය කරන්න මොනවාද? Electricity මොනවාගෙන්ද? From the waterfalls. We can produce electricity from waterfalls. අපිට විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන් දියැලි වලින්. තව වාක්‍යයක් මොනවද? We need a lot of water. අපිට ගොඩාක් ඕනේ වතුර ගොඩක් ගන්න. Lot of water to මේවා මොකද වාක්‍යයක්? මොකද වචනයක්? cultivate පැඩි. ඒ කියන්නේ මොනවා වගා කරන්නද? වතුර ගොඩාක් ඕන. පැඩි කියන්නේ බී. අපිට බී වගාවට ලොකු වතුර ප්‍රමාණයක් ඕන. ඉතින් අපේ රාජකාරිය තමයි වතුර රැක ගන්න එක. So it's our duty. මම මේක තේරුම් සම්පූර්ණ කියනවා to save water for the future generation. වගේ දිගට ලියා යන්න පුළුවන්. හරි? කියන්න. ඒ මේ පරිවාක්‍ය තේරුම් ගන්න දෙන්නේ කවුද? Water is the lifeblood of the earth කියන්නේ. ජලය පෘථුවියේ ජීවනාදියයි. පෘථුවිය රඳාපවතිලා තියෙන වතුරත් එක්ක. ඊට we can't live without water. අපිට වතුර නැතුව ජීවත් වෙන්න බෑ. ඒ තමයි ඇත්ත. Not only humans but also animals need water. මිනිස්සුන්ට විතරක් නෙමෙයි සතුන්ටත් ඕනි වතුර. මොනවා කරන්නද? to drink බොන්න. We can use water for our day to day purpose activities ගන්න පුළුවන්. අපේ එදිනදා වැඩ කටයුතු වලට වතුර පාවිච්චි කරනවා අපි. We can produce electricity from waterfalls. අපි විදුලිය නිෂ්පාදනය කරනවා දියැලි මගින්. දියැලි වලින්. We need a lot of water to cultivate paddy. අපි ලොකු වතුර ප්‍රමාණයක් පාවිච්චි කරලා එළම ඕන අපිට වගා ගන්න කුකුරටනේ. So it's our duty to save water. ඉතින් අපේ රාජකාරිය තමයි මේ වතුර රැක ගන්න එක. දැන් ඔය ආයෙ වගේ කියන්න පුළුවන් නේ. පුළුවන්. කියලා වැඩ. කොරෙන් පස්සේ. පුළුවන්. මේ ගොල්ලෝ පුළුවන් නේ. හරිද? ස්කිප් කරන්නද? හරියම. පිට වෙලා යනවා. අපි ඊමේල් ලියන්නේ. Tengok orang. Masuk takut. Tak pernah sekolah kira ni kan? Dekay. Lihat ni kan ini boleh. Ini baru pasti ya. Lihat tu dekor dia kan mana? Pada belum? Belum boleh. लेटर राइटिंग क्या होना है? क्या प्रश्न निकालेगा? माता का न्यू टैग कलर आता का कलर का नाम मतलब पेंट हाउस कंक्रीट है वाला कंक्रीट क्या नहीं? अल्लाह का क्या हुआ? एब्स्ट्रैक्ट क्या नहीं हुआ ना? वेरी हुआ हाउ क्या नहीं? काउंट करने हुआ मास क्या करना करते हैं? प्रॉपर एंड कॉमन कॉमन क्या बोल देवा प्रॉपर क्या नहीं के विशेषण अक्षर विशेषण देवा अभी हम बात वाला अंडरलाइन කරලා තියෙනවා නවුන් එක මොකක්ද කියලා විතරයි අහන්නේ. කොළඹ is the capital city of Sri Lanka. කොළඹ කියන්නේ මොන නවුන් එකක්ද කියලා අහන්නේ ඉතරයි. කොළඹ කියන්නේ මොකද්ද? නගරයක් තිබුණා මේක කොහොමද? ඕන තරම් නගර තියෙනවා. ඒ අතරින් කොළඹ කොහොමද? ඒක විශේෂයි. එහෙනම් ඒක මොන නවුන් එකක්ද? ප්‍රොපර් නවුන් එක. රටකලයි යමත් එක. The children were filled with happiness. සතුට අතපත කරගන්න පුළුවන්. මේකේ සතුට.
මේ එහෙනම් මොකක්ද කියලා අතගාලා බලන්න දැන් නම් abstract noun I got 2 apples apple අතගාලා බලන්න පුළුවන්ද පුළුවන් concrete ගණන් කරන්න පුළුවන් apple පුළුවන් apple එක දෙකක් ගණන් කරන්න එහෙනම් එකක් ඔයා ගන්න පුළුවන් මෙතන මේ අතගාලා බලන්න පුළුවන් නිසා concrete කියලා එකක් ගන්න පුළුවන් නැත්නම් ගණන් කරන්න පුළුවන් නිසා count කියලා ගන්න පුළුවන් මේ දෙකේ කොහොම එකක් තිබ්බොත් ටීචර් හරියට දෙනවා මාත් දෙනවා ඔය අපි ඉන්නේ තුන්වෙනි එකේ හොඳේ මේක වතුර කියනකොට ගණන් කරන්න පුළුවන්ද බැහැ හැබැයි අතකට ගාලා ගන්න පුළුවන් ඒක හරි එහෙනම් මොකක්ද කියන්නේ වතුර ගණන් කරන්න යන මොනවාද කවුන්ට් නෙවෙයි මාස් වෙන්න පුළුවන් අද අතකට ගාලා ගන්න පුළුවන් නිසා කොන්ක්‍රීට් වෙන්න පුළුවන් මොකක්ද තමයි වැඩිපුර යන්නේ කවුන්ට් මේ මාස් නවුන් එකක් විතර තමයි ඒකට කියන්නේ මාස් නවුන් එක ගණන් කරන්න බැහැ හරිද ස්ටුඩන්ට්ස් ළමයි ගණන් කරන්න පුළුවන්ද පුළුවන් එහෙනම් කරන්න අවුස් තව කවුන්ට් ළමයි අතකට ගාලා ගන්න පුළුවන් ඕන කොන්ක්‍රීට් වෙන්න පුළුවන් මේ පන්ති තියෙන කොන්ක්‍රීට් වගේ ඔය ඉන්නවා තිබ්බ ඉස්සර අපේ කැම්පස් වල ඉන්න කොන්ක්‍රීට් එකේ මොනවද තියෙන්නේ උන්ට කියන්නේ කවුරුද කියන්නේ කවුරුද කියන්නේ ගොබවල තිබ්බරේ එහෙමයි ඉතින් යන වල ඔය කොල්ලොත් එහෙම බලන්න හරියට කරේජ් කියන්නේ ධෛර්යය කරේජ් මට ධෛර්යය මට පෙන්නනවා මොකද ඒ බලන්න නෑ ඒක බලන්න යනවා ඒක මොකද කරේජ් කියන්නේ බලන්න බැරිව අතුගාලා ගන්න බැරිව මොනවා abstract what is right there ලියාගන්න my brother සහෝදරයෙක් කියන්නේ place එකට එන්නේ සහෝදරයා brother දුන සහෝදරයා ඕන කෙනෙක් ඉන්න පුළුවන් ඒ කියන්නේ common හැබැයි කවුන්ට් කරන්න පුළුවන් අපිට කීයක් ඉන්නවද කියලා කවුන්ට් කියලා ගන්න පුළුවන් brother කෙනෙක් හරි what සහෝදර කීයක් ඉන්නවද කියලා ගන්න පුළුවන් බලන්න බැහැ නේද gold අන්න වැඩි රත්තරන් ගණන් කරන්න පුළුවන්ද බැ එහෙනම් මොනවා රත්තරන් අතට ගන්න පුළුවන් කොන්ක්‍රීට් වෙන්න පුළුවන් හැබැයි gold අපි ගන්නේ මාස් කවුන්ට් එකක් විදියට මෙතන ලියන්න මාස් මේ පේනවනේ කැමරාවල මාස් පේනවනේ මාව පේනවද මට ලියන්න පේනවනේ තුමුල කියන හොල්ලෙන් ඉඳලා වයි ලස්සන හොල්ලෙන් ඔව් තුමුල කුමාරදාස වගේ ගන්නේ තුමුල is reading the novel තුමුලේ මොකේද ළමෙක් නම් ඒක කොහොමද තුමුලලා ළමෙක් කොහොමද ළමයි වල කියනවනේ ඒකේ මල්ලිය දෙනවා මේකේ කියනවා එහෙනම් ඒක විශේෂ දෙයක් මේක ප්‍රොපර් නවුන් එකක් ඌ අපේ පන්තියේ ප්‍රොපර් තමයි ඌ අපේ පන්තියේ කෙල්ලෝ ටිකක් පොඩ්ඩක් උදයා නිකන් බලනවා අස්සර හොල්ලෙන් නෑ the sunlight enter through the window ඉරේලිය එනවා මේ පොඩ්ඩක් ඒක ඉරේලිය දෙනවා ගන්න එම්ප්ලොත් ඉන්නේ ඒක මාස් මේක ගණන් කරන්න බෑ හැබැයි අතවද ගාලා නම් බලන්න පුළුවන් අතවද ගාලා ගන්න පුළුවන් නැත්නම් දැනෙනවා මේක දිනවා කොම්ප්ලීට් වෙන්න පුළුවන් නේද මාස් තමයි ඉන්නේ මේකෙන් ප්‍රශ්නයක් වාරේ වාරේ එන්නමම තමයි ඉතින් ගාන මොන වැඩි කරනවා වගේ ඉවර වෙනවා පන්තියේ ගෙදර ගෙදර යන්න මේ විනාඩි 5යි බලමු යකඩ කොහොමද කියලා right and essay on clean country පිළිතුරු රටක් කියලා යනකොට වාස්තුවක් වචනාවක් ඕ ඒක නැත්නම් ඔයා write story you have so you heard ඔයා අහන දෙන කතාවක් කන්දේ කපුසින්න බලන්න වීඩියෝ එක කතාවක් ඒක ලියනකොට ලකුණු 15 හරි ඒක ලියන්න දැන් ලියුම ලියන්න යනවා මෙතන බලමු ලියුම ඉතාලි මේ ලියන්න පුළුවන් කියලා imagine you are secretary of the sport club of your school ඔයා තමයි ක්‍රීඩා සමාජයේ secretary ලේකම්තුමා you are going to organize a new year festival in the Vellawaya public ground Vellawaya ground එකේ new year festival එක කවුරු උත්සවයක් අපි කරා වගේ Vellawaya කරන්න යන්නේ letter එකක් ගන්න chairman of the ප්‍රාදේශීය සභාව Vellawaya asking permission to have it in the ground playground එකේ ඔය වැඩ කරනවා නම් පාර සභාවේ අවසර අරගෙන ලියුමක් දීලා ඇඩ්වාන්ස් කරලා එහෙම කරන්න අපි යාට අවසර ඉල්ලලා ලියුමක් ලියන්න යන්නේ ඉදාන ඉප්‍රේල් ලියන්න පුළුවන් හරි ඉදාන ඉප්‍රේල් ලියන්න පුළුවන් ඉස්සරහම යන්නේ කාර්යයක් නැසෙද ඉස්සරහම කාර්යයක් නැසෙද රාජකාරී ලියුම මේ අපේ ඊළඟට ලේකම්තුමාගේ ඊළඟට ඩියර් සර් සැලියුටේෂන් එක දාපුවා මාත්‍රාව ලියුම අවසර ගන්න එච්චරයි අපේ ඇඩ්‍රස් එක අපි කවුද මේ ස්පෝර්ට් ක්ලබ් එකේ අපි දාමු ස්පෝර්ට් ක්ලබ් එකක් නමක් කියනවා වගේනේ මම ලියනවා අපේ ස්පෝර්ට් ක්ලබ් එක සමගි ස්පෝර්ට් ක්ලබ් රන්දෙනි වැල්ලවාය ඔයාලා ඇඩ්‍රස් එක දාන්න ඩේට් එක අර කීයද 25ද මම දන්නේ නැහැ
මේ කිව්වේ මාසේ 10. ඔන්න අපේ ඇඩ්‍රස් එක. ඊළඟ එයාගේ ඇඩ්‍රස් එක විශ්‍යාමන් ප්‍රාදේශීය සභාව වැල්ලවාය. ඔන්න එතුමාගේ ඇඩ්‍රස් එක. एड्रेस देगा लखनऊ देगा देन सैल्यूटेशन डियर सर लो बच्चा डियर जामन නැත්නම් डियर सर කියලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ टॉपिक එක මොකද්ද මොකක් කියනවා මේ යන්නේ අවසරයක් ඉල්ල ගන්න නේද අවසරයක් ඉල්ලනවද කියන්නේ මොකද්ද ලෙටර් එකට දාලා දෙන්නේ letter of request atau letter of permission to have or apa tiga orang yang dulu mereka lihat letter of request kamu atau letter of permission lagi yang kata belum letter of permission to have New Year festival lagi tiga orang kalau itu tapi nanti ada perasaan mana hari දැන් තමයි වැඩේ දෙන්නේ. මොකක්ද ප්‍රශ්නේ? මගේ ප්‍රශ්න දෙන්නේ උඩනේ. ඔයාලා ග්‍රවුන්ඩ් එකේ රිවියු ෆෙස්ටිවල් එකක් කරන්න යනවා. ඒක අවසර ඉල්ලන්නේ ගන්න ඕන. හරි. අපි අහවල දවසේ ප්ලේ ග්‍රවුන්ඩ් එකේ අවුස්සයක් කරනවා. ඒක පවත්වන්න අපිට අවසර දෙන්න ඕන. තමයි යන්නේ. හරි. මල්ලි එනවා. Our sport club is going to hold a New Year festival දිනේ දාන්න ඕන දැන් on අප්‍රේල් මාසේ දිනේට දැන් අවසර ගන්න ඕන 30th April 2026 2026 අපි අවුරුද්දක් කියන්නේ යන්නේ අද අපි දාමු ප්ලේස් එක දෙන්නව in the Vallawai public ground the Vallawai public ground right Vallawai public ground අපි public ground එකේ අවුරුද්දක් කියන්නේ වෙලාවක් හරියට ඉන්නේ විනාඩි ඉවර කරලා public ground, right? Kalau ini beda hari, tapi lagi awal saya logo dia ni. Materi saya gitu, ni adalah public ground. We kindly, kami ulang kata ini logo kata ini bang. We kindly request you to give us permission. Maksud dia ni permission to have it in the public ground. Well, also there are what is to the other. If you give us permission, then you are right. If you give us permission to have it, we will be thankful to you. We will be thankful to you. Kira iwa, mentoring nagara. Thank you. Wah, awasaraya. Obada Vishwasi. You are faithfully. Secretary. Secretary kira apa tadi lihat na? Ready hari? No, right? Laku tahaya ke prasnya? Emil lagi? तो रोगा में सपोर्ट पे पड़ेगा मतलब आप अगर वीडियो बाल का पेपर करेगा तो रेडी करिए रो अरे
ලියාගෙන යන්න. මේ පේපරේ ප්‍රශ්න දීපේ අනිවාර්ය වාර එක්සෑම් වලට එනවා තමයි. මේ ආකෘතිය දැන ඒක නිසා ඒකට ලෑස්ති වෙන්න පේපරේ හොඳට කරගන්න ආපහු සැලක් කරන්න. එහෙනම් මොනවද ජයෝ.